කොහොමද යාළුවනේ ඔන්න අද කතාව පටන් ගන්න අනාගතයේ දවසක. දැන් වගේම තමයි එදත්. අපේ ලෝකේ සෙනඟ හොඳටම වැඩි වෙලා. පරිසර දූෂණය හැම දරුණුවටම බලපාලා ලෝකෙ ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. කන්න බොන්න සම්පත් පවා හිඟ වෙලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න එක එක විද්‍යාඥයෝ එක එක දේවල් කළාට සාර්ථක වුණේ නැහැ. හැබැයි නෝර්වේ රටේ ඉන්න ජර්ගන් කියලා ડોක්ටර් කෙනෙක් හොයාගන්නවා මාර විසඳුමක්. එයා හිතනවා මිනිසුන්ව ප්‍රමාණයෙන් පොඩි කළොත් එයාලට පාවිච්චි කරන්න වෙන කෑම බීම ඉඩකඩ ප්‍රමාණය අඩු වෙනව නේද කියලා. මේකට එයා කියන්නේ සෙලියුලර් රිඩක්ෂන්. එහෙමත් නැත්නම් සෛල කුඩා කිරීම කියලා. මුලින්ම මේ ජර්ගන් මේක ටෙස්ට් කරන්නේ මීයෙක්ට. මීයට විශේෂ බෙහෙතක් විදලා අවන් එකක වගේ මැෂින් එකකට දානවා. පැය දෙකකට පස්සේ බලද්දි මේ මීය හොඳටම පොඩි වෙලා. අඟල් ගානක සයිස් එකකට ඇවිත්. හැබැයි සතාට කිසිම අමාරුවක් නැහැ. හොඳට ඉන්නවා. ඉතින් මේක සාර්ථක වුණාට පස්සේ ජර්ගන් තීරණය කරනවා මිනිසුන්ටත් මේක කරන්න. අවුරුදු 5කට පස්සේ තුර්කියේ තියෙන ලොකු සමුළුවකදී පෙට්ටියක් අරගෙන මහාචාර්යවරයෙක් ස්ටේජ් එකට එනවා. එයා පෙට්ටිය ඇරලා බලද්දි කවුරුත් පුදුම වෙනවා. මොකද අර නෝර්වේ විද්‍යාඥයා ජර්ගන් මේ පෙට්ටිය ඇතුලේ අඟල් 5ක් විතර පොඩි වෙලා ඉන්නවා. ජර්ගන් මයික් එකකින් කතා කරලා කියනවා පහුගිය අවුරුදු කීපයේ එයා එක්ක හිටිය වයිෆ් සහ තවත් 36 දෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා මේ විදිහට පොඩි වුණා කියලා. මේකේ වාසිය පෙන්වන්නේ එයා මෙහෙමයි. මේ පොඩි වුණ 36 දෙනාම අවුරුදු 4ක් තිස්සේ කාපු බීපු දේවල් වලින් එකතු වුණු කුණු ඔක්කොම දැම්මත් පුරවන්න පුළුවන් උනේ එක සාමාන්‍ය shopping bag එකක් විතරයි. ඉතින් හිතන්නකො පරිසරයට කොච්චර හොඳද කියලා. ඒ විතරක් නෙවෙයි. පොඩි වුණ යුවලක් කිසිම අවුලක් නැතුව පොඩි දරුවොත් හදලා කියලා මෙයාලා ලෝකෙටම පෙන්නනවා. තවත් අවුරුදු 10ක් යනකොට මේ පොඩි වෙන එක ලෝකේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දහස් ගාණක් මිනිස්සු දැන් පොඩි වෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි මේකෙන් ආණ්ඩුවට ලොකු පාඩුවක් වෙනවා. මොකද පොඩි මිනිස්සු ලොකු ගෙවල් වාහන ගන්නෙ නෑනේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක වාහන ෆීල්ඩ් එක වැටෙනවා. ඒ වගේම සමහර අප්‍රිකානු රටවල ඒකාධිපතියෝ Tamanට විරුද්ධ වන අයව බලෙන් අල්ලලා පොඩි කරලා දඩුවම් දෙන තත්ත්වයට මේකපත් වෙනවා. දැන් තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය එන්නේ. මෙයාගේ නම පෝල්. පෝල් කියන්නේ තෙරපිස් කෙනෙක්. ඒ කියන්නේ ආබාධිත උනාට උදව් කරන කෙනෙක්. මෙයා බැඳලා ඉන්නේ ඔඩ්රිව. මෙයාලා සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන දෙන්නෙක්. මෙයාලට ඕන වෙලා තියෙනවා අලුත් ලොකු ගෙදරකට මාරු වෙන්න. ඒත් මෙයාලගේ පඩියත් එක්ක ඒක කරගන්න අමාරුයි. දවසක් මෙයාලගේ ඉස්කෝලේ පරණ යාළුවන්ගේ හමුවීමක් තියෙනවා. එතනට එනවා පෙට්ටියක දාගත්ත පොඩි උණ යුවලා. හැමෝම වට වෙලා මේ දෙන්නගෙන් ප්‍රශ්න අහනවා. පස්සේ පෝල් මේ යාළුවා එක්ක තනියම කතා කරනවා. එතකොට තමයි යාළුවා ඇත්තම කතාව කියන්නේ. පෝල් අපි මේක කළේ ලෝකෙ බේරගන්න නෙවෙයි. අපිට ඕන උනේ සැපේ ඉන්න. පොඩි ලෝකේ තියෙනවා හොඳම දේවල්, හොඳම කෑම, හොඳම බෙහෙත්. අපේ වීදම හරිම අඩුයි. ඒ හින්දා සාමාන්‍ය ලෝකේ මාසෙකට හම්බෙන පඩිය මේ ලෝකේ අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඇති. අපි දවසම කරන්නේ විනෝද වෙන එක විතරයි. පාටි ඉවර වෙලා ගෙදර එන පෝල්ට සහ ඔඩ්රිට දැනගන්න ලැබෙනවා මෙයාලා දාපු බැංකු ණය රිජෙක්ට් වෙලා කියලා. දැන් මෙයාලට මේ ජීවිතේ එපා වෙලා ඉන්නේ. ඉතින් පහුවදාම දෙන්න යනවා මේ පොඩි මිනිස්සුන්ගේ ජීවිතය ගැන කියලා දෙන්න දේශනයකට. එතනදි පෙන්නනවා ලෙසර්ලෑන්ඩ් කියලා සුපිරි සිටි එකක්. මේක වහලකින් වහලා තියෙන්නේ කෘමීන්ගෙන් හැම බේරෙන්න. එතන ඉන්න සේල්ස් කෙනෙක් මෙයාලට ප්ලෑන් එක පැහැදිලි කරනවා. පෝල් සහ ඔඩ්රිගාව දැනට තියෙන වත්කම සාමාන්‍ය ලෝකේ ඩොලර් ලක්ෂයක් වගේ වුණාට මේක පොඩි ලෝකේ සල්ලි වලට හැරෙවම ඩොලර් කෝටියකට සමානයි. ඒ කියන්නේ මෙයාලා එහෙ ගිය ගමන් කෝටිපතියෝ. පෝල්ටයි ඔඩ්රිටයි මේක අදාහගන්න බැරි වෙනවා. අන්තිමට මෙයාලා තීරණය කරනවා ඔක්කොම දාලා පොඩි වෙන්න යන්න. ඊළඟ දවස් ටිකේ දෙන්න ගෙවල් දොරවල් විකුණලා යාළුවන්ට සමුදිලා මේකට ලෑස්ති වෙනවා. ඔඩ්රිගේ අම්මා නම් මේකට කැමති නෑ. එයා අහනවා ඇයි ඔය දෙන්නට බැරි මගේ කොන්දේ තියෙන අමාරු හොඳ කරන්න ඕවට වීදම් කරන සල්ලි වලින් කියලා. කොහොම හරි අන්තිමට දෙන්න යනවා මේ පොඩි කරන මැදස්ථානෙට. මෙතනදී මුලින්ම ගිවිසුම් වලට අස්සන් කරලා පිරිමි අය වෙනම සහ ගෑනු අය වෙනම කාමර වලට යවනවා. මේක ටිකක් අමුතු ප්‍රොසෙස් එකක්. මුලින්ම ඇඟේ තියෙන සෑම රෝමයක්ම ඇහි බබ පවා ගන්න ඕනේ. ඊට පස්සේ කටේ තියෙන දත්වල මොන හරි පුරවලා තියෙනවා නම් නැත්නම් බොරුදත් දාලා තියෙනවා නම් ඒව ගලවන්න ඕනේ. මොකද ඇඟ පොඩි වුණාට ලෝහ වර්ග පොඩි වෙන්නේ නැහැ. එහෙම තිබ්බොත් ඔළුව පුපුරන්න පුළුවන්. ඊට පස්සේ නිර්වින්දනය කරපු පෝල්ව අනිත් පිරිමි අයක ලොකු මැෂින් එකකට දාලා අර විශේෂ බෙහෙත විදිනවා. විනාඩි කීපයකින් මැෂින් එකේ හිටපු යෝධ මිනිස්සු ටික ඇඟිල්ලක් විතර සයිස් වෙනවා. නර්ස්ලා ඇවිත් මෙයාලව ස්පැචුලා වලින් තමයි පරිස්සමට අරගෙන පුංචි ඇඳන් වලට දාන්නේ. ඊට පස්සේ පොඩි දොස්තර කණ්ඩායමක් ඇවිත් මෙයාලට අලුත් දත් හයි කරනවා. පැය ගානකට පස්සේ පෝල්ට සීය එනවා. එයාට හරි සතුටුයි. එයා ඉස්සරහට එන නර්ස් එයාට කන්න බිස්කට් එකක් දෙනවා. සාමාන්‍ය ලෝකේ පොඩි කැකර් බිස්කට් එකක් පෝල්ට පේන්නේ යෝධ බිස්කට් එකක් වගේ. පෝල් අහනවා කොහමගේ වයිෆ් කියලා. නර්ස් කියනවා එයා තාම ආවේ නැහැ කියලා. ටික වෙලාවකින් පෝල්ට ෆෝන් කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ ඔඩ්රි. හැබැයි ඒ කටහඬ අහද්දිම පෝල්ට තේරෙනවා මොකක් හරි අවුලක් කියලා. ඔඩ්රි අඬන්න කියනවා පෝල් මට සමා වෙන්න මට මේක කරන්න බෑ. දොස්තරලා මගේ ඇහිඹම එකක් ගානකොට මට එකපාරටම බය හිතුණා. මට මගේ පවුලේ අයව යාළුවෝ දාලා එන්න බෑ කියලා හිතුණා. ඒ හින්දා මම මැෂින් එකට ගියේ නෑ. මම ආපහු ගෙදර යනවා. පෝල්ට මේක දරා ගන්න බෑ. එයා දැන් අඟල් 5ක් වෙලා ඉවරයි. ඔඩ්රි සාමාන්‍ය සයිස් එකෙන් ඉන්නවා. ආයේ කවදාවත් මෙයාලට එකතු වෙන්න බෑ. පෝල් කෑ ගහලා අඬනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ. දැන් පෝල්ට සිද්ධ වෙනවා තනියම මේ ලෙසර්ලෑන්ඩ් එකට යන්න. එයාට මාලිගාවක් වගේ ගයක් හම්බ වෙනවා.
සාමාන්‍ය ලෝකෙන් ගෙනාපු එයාගේ වෙඩින් රින් එක එයාගේ ගෙදරට ඩිලිවර් කරනවා. ඒක පෝල්ට වඩා ලොකුයි. ඉතින් අවුරුද්දකට පස්සේ පෝල් රොඩ්රිගෙන් ඩිවෝස් වෙනවා. තනියම මේ ගෙදර ඉන්න බැරි හින්දා එයා ඒක විකුණලා පොඩි ඇපාර්ට්මන්ට් එකකට යනවා. දැන් එයා වැඩ කරන්නේ කෝල් සෙන්ටර් එකක. පෝල් හිත හදාගන්න කියලා එයා ගෙදර තනි වුණ අම්මා කෙනෙක් එක්ක ඩේට් කරනවා. ඒත් ඒක හරිම කම්මැලි සම්බන්ධයක්. පෝල්ට ජීවිතය ගැන කිසිම සතුටක් නැහැ. පෝල්ගේ ඇපාර්ට්මන්ට් එකේ උඩ තට්ටුවේ ඉන්නේ ඩූසන් කියලා වයසක ධනවත් පොරක්. මිනිහා රැට ලොකු පාටි දානවා. සද්ද හින්දා නිදාගන්න බැරි තැන පෝල් දවසක් උඩට ගිහින් බනිනවා. හැබැයි ඩූසන් ගණන් ගන්නේ නැහැ. මිනිහා කියනවා මල්ලි පොඩ්ඩක් කූල් එකේ ඉන්න. ඔයත් එන්න පාටියට කියලා. පෝල් මුලින් අකමැති වුණත් එයාගේ අර කම්මැලි ගෑනු ළමයා එක්ක තියෙන සම්බන්ධෙත් කැඩුන නිසා එදා රෑ පාටියට යනවා. එතන මාර ලෝකයක්. පෝල් ජීවිතේට නොකරපු දේවල් කරනවා. මද්ද්‍රව්‍ය අරගෙන පිස්සුවෙන් වගේ නටලා අන්තිමට එතනම බිම වැටිලා නිදා ගන්නවා. පහවදා උදේ පෝල්ට හැරෙන්නේ හොඳටම ඔලුව කැක්කුමෙක්. එයා දකිනවා ඩූසන්ගේ ගෙදර ක්ලීනර්ස්ලා වගේක් ඇවිත් අස් කරනවා. එතන ඉන්නවා කකුලක් නැති ගෑනු කෙනෙක්. පෝල්ට එකපාරටම මීටර වෙනවා මේ කවුද කියලා. මේ ඉන්නේ ප්‍රවෘත්තිවල හිටපු වියට්නාම් ජාතික නෝක්ලෑන්. එයා කාලයකට කලින් තමන්ගේ රටේ වේල්ලක් හදනවට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඒකට දඬුවමක් විදිහට ආණ්ඩුවෙන් එයාව බලෙන් අල්ලලා පොඩි කරලා හිරේ දානවා. පස්සේ එයා ටීවී පෙට්ටියක හැංගිලා පැනලා එන්න හදද්දි තමයි එයාගේ කකුල නැති වෙලා තියෙන්නේ. ඒ පෙට්ටියේ හිටපු අනිත් ඔක්කොම මැරුණා. මෙයා විතරයි බේරුනේ. පෝල් දකිනවා මේ නෝක්ලෑන් කාගේ හරි බෙහෙත් පෙති වගේක් හොරෙන් ගන්නවා. පෝල් මේක ගැන අහන්න ගියාම දැනගන්න ලැබෙන්නේ එයා ඒව ගත්තේ Tamanට නෙවෙයි එයාගේ අසනීප වෙලා ඉන්න යාළුවෙක්ට කියලා. නෝක්ලෑන් කියනවා ඔයාට ඕන නම් ඇවිත් බලන්න කියලා. මෙතනදී තමයි පෝල්ගේ ඇස් ඇරෙන්නේ. නෝක්ලෑන් පෝල්ව බස් එකක දාගෙන නගරේ ආරක්ෂිත තාපෙන් එළියට යනවා. පෝල් හිතන් හිටියේ මේ පොඩි ලෝකේ හැමතැනම සැපයි කියලා. ඒත් නගරෙන් එහා පැත්තේ ලොකු කන්ටේනර් පෙට්ටියක් අස්සේ හදපු අන්ත දුප්පත් මුඩුක්කු ගම්මානයක් තියෙනවා. මේ සුපිරි නගරේ වැඩ කරන වැඩකාරයෝ ක්ලීනර්ස්ලා ජීවත් වෙන්නේ මෙතන. මෙතනදී පෝල්ට හම්බ වෙනවා ග්ලැඩිස් කියලා පිළිකාවක් හැදුන අසරණ ගෑනු කෙනෙක්ව. එයාගේ මහත්තයා මැරලා තියෙන නීති විරෝධීව පොඩි වෙන්න ගිහින් රත්තරන් දතක් ගලවන්න අමතක වෙලා ඔළුව පිපුරුන නිසා. පෝල්ට මේ මිනිස්සු ගැන දුක හිතෙනවා. එයා දොස්තර කෙනෙක් නොවුනත් එයා දන්න දේවල් වලින් මේ මිනිස්සුන්ට බෙහෙත් දීලා උදව් කරනවා. මේ අතරේ නෝක්ලෑන්ගේ කැඩිච්ච බොරු කකුල හදන්න ගිහින් පෝල් අතින් ඒක සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඉතින් දඩුවමක් විදිහට අලුත් කකුලක් හදනකම් පෝල්ට සිද්ධ වෙනවා නෝක්ලෑන් යන තැන ගිහින් එයාගේ වැඩ කරලා දෙන්න. මේ කාලේ ඇතුළත පෝල් මේ දුප්පත් මිනිස්සු එක්ක ගොඩක් සමීප වෙනවා. ඔහොම සති ගානක් යද්දි පෝල්ගේ අසල්වැසියා ඩූසන් ලෑස්ති වෙනවා නෝර්වේ වලට බිස්නස් ට්‍රිප් එකක් යන්න. පෝල් සහ නෝක්ලෑනුත් මේකට එකතු වෙනවා. නෝක්ලෑන් කියන්නේ එයාට අර මුලින්ම මේක හොයාගත්ත ජර්ගන්ව හම්බ වෙන්න ආසයි කියලා. ඉතින් 4 දෙනෙක් ඩූසන්ගේ පොඩි බෝට්ටුවේ නැගලා නෝර්වේ වලට යනවා. එහිදී මෙයාලට ජර්ගන් මුණ ගැහෙනවා. හැබැයි ජර්ගන් ඉන්නේ ලොකු කනස්සල්ලකින්. එයා කියනවා නරක ආරංචියක්. ඇන්ටාර්ටිකාවේ තියෙන මීතෙන් වායුව ලීක් වෙලා ලෝක විනාශ වෙන්න යන්නේ. මනුස්ස වර්ගයා තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. දැන් පරක්කු වැඩි. මේක නවත්තන්න බෑ කියලා එයා කියනවා. මේකට විසඳුමක් විදිහට ජර්ගන් සහ එයාගේ කණ්ඩායම හදලා තිනවා පොළොයට ආරක්ෂිත බංකරයක්. ප්ලෑන් එක තමයි මේ පොඩි මිනිස්සු සෙට් එක මේ බංකරයට ගිහින් අවුරුදු 8,000ක් විතර හැංගිලා ඉන්න එක. එතකොට උඩ ලෝක විනාශ වුණාට කවදා හරි පරිසරය ආපහු හරියනකම් මනුස්ස වර්ගයා මේ බංකරය ඇතුලේ ආරක්ෂිතව ඉඳී. ජර්ගන් හැමෝගෙම අහනවා කවුද අපි එක්ක එන්නේ කියලා. පෝල්ට හිතෙනවා එයාගේ ජීවිතේ අරුණ මේක තමයි කියලා. එයා උඩි නැතුව තනි වෙලා හිටියේ. දැන් එයාට පුළුවන් මනුස්ස වර්ගයා බේරගන්න දායක වෙන්න. පෝල් තීරණය කරනවා බංකරයට යන්න. ඒත් නෝක්ලෑන් කියනවා මට එන්න බෑ. මගේ ගමේ මිනිස්සුන්ට මාව ඕනේ. ලෝක විනාශ වුණත් කමක් නැහැ මම මැරකම් හරි එහෙ ඉන්නවා කියලා. ඩූසනුත් යන්නේ නැහැ. එයා කියනවා ඕක නිකන් පිස්සු නිකායක් වගේ. ඕක ඇතුළේ ඉඳලා මැරෙන්න මට බෑ කියලා කියනවා. ඊළඟ දවසේ හවස ඉර බැහැගෙන යන වෙලාවේ ජර්ගන් ඇතුළු කණ්ඩායම බංකරේ ඇතුළට යන්න පටන් ගන්නවා. පෝල් නෝක්ලෑන්ට සමුදිලා බංකරේ ඇතුළට යනවා. ලොකු දොරවල් වැහෙන්න පටන් ගන්නවා. පෝල් ටනල් එක දිගේ ඇවිදගෙන යනකොට එයාට එකපාරටම හිතෙනවා මම මේ කරන්නේ මොකක්ද කියලා. අවුරුදු 10 ගණක් බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවට වඩා Tamanට ආදරය කරන Tamanගේ උදව් ඕන කරන මිනිස්සු එක්ක ඉන්න ටික කාලේ හරි සතුටින් ඉන්න එක වටිනවා කියලා පෝල්ට තේරෙනවා. එයා ආපහු හැරිලා දුවනවා. දොර වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි පෝල් එළියට පැන ගන්නවා. ඉතින් යාළුවනේ කතාව ඉවර වෙන්නේ මෙන්න මෙහෙමයි. පෝල් නෝක්ලෑන් සහ ඩූසන් ලෙසර්ලෑන්ඩ් වලට එනවා. පෝල් අර මුඩුක්කු ගම්මානෙට වෙලා නෝක්ලෑන් එක එකතු වෙලා නැතිබරි මිනිස්සුන්ට උදව් කරනවා. ලෝකෙ කොයි වෙලේ හරි විනාශ වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒත් Tamanට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරගෙන තියෙන දේ බෙදාගෙන සතුටින් ජීවත් වෙන එක තමයි වැදගත් කියලා පෝල් තේරුම් ගන්නවා. ඔන්න ඕකයි යාළුවනේ ඩවුන් සයිසිං ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. අනාගතය ගැන ඕනවට වඩා වද වෙන්නේ නැතුව අද දවසේ සතුටින් ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි මේකෙන් දෙන්නේ. එහෙනම් මේ වගේ තවත් ලස්සන කතාවකින් හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. ජය වේවා.